අයිබෝවන් ඉතිං අද අපි බලමු booking.com හරහා එයා ටිකට් එකක් පහසුවෙන්ම බුක් කරගන්න කොහොමද කියලා. ඉතින් මුලින්ම කරන්න තියෙන booking.com එකට log වෙන එක. මේක හරියම ලේසි. ඔයාලට Google හරි Apple හරි ID එකකින් login වෙන්න පුළුවන්. ඒක හරියම සරල ක්‍රියාවලියක්. මම ඉතින් ටිකට් එක බුක් කරගන්න විදිය කියන්නම්. මේකේ මුලින්ම අපිට දැක ගන්න පුළුවන් උඩින් තියෙනවා ස්ටේජ් කියලා. ඒ කියන්නේ නවාතැන් ගන්න තැන්. ඊට පස්සේ තියෙනවා ෆ්ලයිට්, කාර් රෙන්ටල්, ටැක්සි, ඇට්‍රැක්ෂන් කියලා ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි මේකේ අද ටිකට් එකක් බුක් කරගන්න හින්දා ෆ්ලයිට් කියන පැත්තට යමු. අපිට තියෙන්නේ ෆ්ලයිට් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ අපිට උඩින් දැක ගන්න පුළුවන් රවුන්ඩ් ට්‍රිප්. එහෙමත් නැත්නම් වන් වේ, මල්ටි සිටි. මේ රවුන්ඩ් ට්‍රිප් කියලා මුලින්ම තියෙන්නේ ඔයා යන එයාපෝට් එකේ ඉඳන් තව රටකට ගිහිල්ලා ආපහු එන එකට. ඒ කියන්නේ රිටර්න් එකට. යන එකට සහ එන එකට තමයි රවුන්ඩ් ට්‍රිප් කියන්නේ. එතකොට වන් වේ කියන්නේ අපි එක පැත්තකට විතරක් යනවනේ. ඒ කියන්නේ ගිහිල්ලා ආපහු එන්න යන්න විතරක් ටිකට් එක දාගන්න ඕන නම් තමයි වන් වේ කියන්නේ. මල්ටි සිටි කියන්නේ නගර ගොඩක්. ඒ කියන්නේ එයාපෝට් ගොඩකට යන එකයි. මම අද කියලා දෙන්නම් රවුන්ඩ් ට්‍රිප් එකක් කොහොමද දාගන්නේ කියලා. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ අපිට අපි පිටත් වෙන එයාපෝට් එක උඩින් තෝරගන්න එක. කොළඹ එයාපෝට් එකෙන් යනවා කියලා අපි හිතමුකෝ. කොළඹ එයාපෝට් එක කියන්නේ කටුනායක. කටුනායක එයාපෝට් එකේ කෝඩ් එක තමයි CMB. නැත්නම් ඔයාලා මෙතන කටුනායක කියලා ගහන්නත් පුළුවන්. අපි මේක සිලෙක්ට් කරගමු. ඊට පස්සේ යටින් තියෙනවා ඔයාලා යන එයාපෝට් එක. අපි හිතමු මාලදිවයිනට යනවා කියලා. මාලදිවයින එයාපෝට් එකේ කෝඩ් එක තමයි MLE. අපි මාලදිවයින සිලෙක්ට් කරගමු. ඊට පස්සේ අපිට මෙතනින් යන දවස දාගන්න තියෙනවා. යන දවස සහ එන දවස. මොකද අපි රවුන්ඩ් ට්‍රිප් එකක් නෙදාගන්නේ. වන් වේ දාගත්තා නම් යන දවස් විතරයි තියෙන්නේ. අපි මෙතනින් සිලෙක්ට් කරගමු මාර්තු මාසේ. මං යනවා හිතන්න මාර්තු 10 ගිහිල්ලා 15 වෙනවා කියලා. එතකොට අපිට මාර්තු 10 එකපාරක් ක්ලික් කරලා 15 ඔබා ගන්න තියෙන්නේ. දැන් ඔයාලට මේක වෙනස් කරගන්න ඕන නම් 12 ගිහින් 15 වෙනවා නම් ආයෙ 12 ඔබලා 15 ඔබන්න තියෙන්නේ. ඊට පස්සේ done කියලා ක්ලික් කරගෙන සර්ච් කියන එක ක්ලික් කරන්න තියෙනවා. දැන් අපිට සජෙස්ට් වෙනවා ෆ්ලයිට්. උඩින්ම බලන්න මේ තියෙන්නේ best, fastest, cheapest කියලා අපිට එනවා. උඩින්ම තියෙනවා Fitz Air. මේ Fitz Air කියන්නේ ලංකාවේ තියෙන බජට් එයාලයින් එක. Fitz Air එක තියෙනවා අපිට මෙතනින් බලා ගන්න පුළුවන් CMB කොළඹ කටුනායකින් මාර්තු 12 ගුවන් ගත වෙලා මාලේ වලට මාර්තු 12 3:35ට හවස ගොඩ බහිනවා. මැදින් දාලා තියෙනවා ඩිරෙක්ට් කියලා. ඩිරෙක්ට් කියන්නේ කෙලින්ම යනවා කියන එක නවත්තන්න නැතුව පැයයි විනාඩි 25කින් යනවා කියලා තියෙනවා. ඊට පස්සේ cheapest ගණන් අඩුම ෆ්ලයිට් එක තියෙනවා 94යි. මේක කුවේට් දිනාර වලින් තමයි තියෙන්නේ. ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කරනවා නම් රුපියල් 1000. එතකොට 99000යි උඩම තියෙන්නේ. දෙවෙනි එක 94000යි. ෆ්ලයිට් වල දෙක බලා ගන්න පුළුවන්. Fitz Air වලින් ගිහිල්ලා මෙතන යටින් තියෙන වල පේනවා fly Dubai. කියන්නේ යන්නේ Fitz Air වලින් එන්නේ fly Dubai වලින්. එහෙමත් තියෙනවා. ඊට පස්සේ ඔයාලට ආයෙත් මෙතනින් දැක බලා ගන්න පුළුවන් බෑග් ගන්න. මෙතන දැන් ඔයාලා බලා ගන්න පුළුවන් එක බෑග් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනට ආවහම මෙතන තියෙනවා චයිනා සදර්න් එයාලයින් එකෙන් ගිහිල්ලා ගල්ෆ් එයාර් වලින් ආපහු වෙනවා කියලා. එතන අපිට බලා ගන්න පුළුවන් බෑග් තුනක් තියෙනවා. ඒ කියන්නේ පර්සනල් අයිටම්, කැරි ඔන් බෑග්, චෙක් ඉන් ලගේජ් කියන අයිටම් තුනම තියෙනවා කියලා. ඉතින් මේ වගේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. අපි ගද්දි මේ ඔක්කොම හරියට බලලා තමා ගන්න ඕනේ. තවත් දෙයක් මම කියලා දෙන්නම්. මෙතන උඩින්ම තියෙනවා ෂෝට් කියලා ඔප්ෂන් එකක්. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඔයාලට යන්න ඕනේ බෙස්ට්. ඒ කියන්නේ අඩුම වෙලාවකින් යන එකයි ගාන අඩුම එක තමයි බෙස්ට් කියන්නේ. එහෙම නැත්නම් අපිට ගණන් අඩුම එක දානවා නම් cheapest කියන ඔප්ෂන් එක දාගන්න පුළුවන්. නැත්නම් අපිට ඉක්මනටම යන්න ඕන නම් fastest කියන එක දාගන්න පුළුවන්. මේකේ වෙනස තමයි බෙස්ට් එක තමයි සාමාන්‍ය වෙලාවට ගානයි වෙලාවයි අඩුම. cheapest කියන්නේ ගාන විතරක් අඩුයි. සමහරවිට වෙලාව වැඩිම වෙන්න පුළුවන්. fastest කියන්නේ ඉක්මනටම යන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි ගාන ගැන එච්චර හිතන්නේ නැතුව හදිස්සියකට යනවා නම් fastest කියන එක දාගන්න පුළුවන්. මෙතන යටින්ම තියෙනවා එයාලයින්. ඔයාලා යන්න කැමති එයාලයින් එකක් තියෙනවා නම් මෙතනින් ඔයාලා සිලෙක්ට් කරගන්න පුළුවන්. මම දැනට මෙතන ශ්‍රී ලංකන් කියන එකට දාගෙන බලන්නම්. show result කියලා. උඩින්ම මට ආවා cheapest and fastest කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් උදේ 7ට ගිහිල්ලා උදේ 8:15ට මාලදිවයිනට බහිනවා. එන්න තියෙන්නේ 15 වෙනිදා උදේ 9:25ට කොළඹට බහිනවා 11:20ට උදේ. 145 1,45,000යි වෙන්නේ.
ඉතින් මේ මම බලන වෙලාවේ ගාන පොඩ්ඩක් වැඩි. මාලදීවෙන්ට මෙච්චර ගානක් යන්නේ නැහැ. ලක්ෂයට අඩුවෙන් තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඉතින් මම මේක ඔයාලට පෙන්වන්න හින්දා තමයි. මොකද මම මේ දාගත්ත දවස් ළඟ වැඩි. ඉතින් අපි යමු මේ පළවෙනි ටිකට් එක බුක් කරන විදිහ බලන්න. ෆ්ලයිට් ටු මාලේ. උඩින්ම බලා ගන්න පුළුවන් වෙලාව හරියටම තියෙනවා. ඔයාලගේ යන දවස දාලා තියෙනවා. උදේ පිටත් වෙන වෙලාව තියෙනවා. සහ එයාලයින් එක ෆ්ලයිට් නම්බර ඒකනොමි කියන ඔප්ෂන් එක වැල්ලා තියෙනවා. බහින වෙලාව මෙතනින් ඊට පස්සේ එන ෆ්ලයිට් එක ෆ්ලයිට් ටු කොලම්බෝ ඒකේ විස්තර ටිකත් මෙහෙම දාලා තියෙනවා. ඒක ගැටලුවක් නෑ. ඔයාලා හරියටම යන දවස් සහ යන්න ඕන වෙලාව වගේ දේවල් හරියටම කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ තියෙනවා include baggage කියලා. මෙතන personal item කියන එක fits under seat in front of you කියන්නේ ඔයාලගේ අතේ අරන් යන පොඩි බෑග් එකක් අරන් යන්න පුළුවන්. ඊට පස්සේ one check bag කියලා තියෙනවා. එතකොට කිලෝ 30ක check bag අරන් යන්න පුළුවන්. අපි මේ දැන් බලමු මේක බුක් කරගන්නේ කොහොමද කියලා. අපි දැන් මේ ටිකට් එක select කියලා දාගමු. ඊට පස්සේ අපිට මෙතන පෙන්නනවා standard ticket සහ flexible ticket කියලා. මේකේ ස්ටෑන්ඩඩ් ටිකට් එකත් එක අපි යම් ඩේට් ගැන ප්‍රශ්නයක් තියෙන අයට ෆ්ලෙක්සිබල් දාගන්න පුළුවන්. එතකොට අපිට ගුවන් ගමනට යටින් මේ දාලා තියෙනවා request change up to 24 hours before departure time. ඒ කියන්නේ පිටත් වෙන්න පැය 24කට කලින් අපිට ටිකට් එක චේන්ජ් කරගන්න මේ රික්වෙස්ට් කරන්න පුළුවන්. ඒ අපි මේ ෆ්ලෙක්සිබල් ටිකට් එකක් දාගත්තොත් දැනට අපිට ඕනේ නැහැ. එහෙනම් ස්ටෑන්ඩඩ් එක යම් ස්ටෑන්ඩඩ් එක ගියා. ඊට පස්සේ continue with standard ticket. මෙතන දාලා තියෙනවා luggage වල විස්තර. personal item එකයි. ඒක හරි. ඊට පස්සේ දෙවෙනියට විස්තර දාලා තියෙනවා no carry bags can be added right now but it may possible through the airline. ඒ කියන්නේ hand luggage එකක් දැනට අපිට මේ ටිකට් එකට add කරන්න බෑ. හැබැයි සමහර වෙලාවට airline එක මේ හරහා අපිට ඒක add කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම දන්න තරමට ශ්‍රී ලංකන් එකේ hand luggage තියෙනවා. ඉතින් අපිට මේ ටිකට් එක දාගෙන එයාලයින් එකට කන්ටැක්ට් කරලා අපිට පුළුවන් අහගන්න විස්තරේ මේ ෆ්ලයිට් නම්බර් එක කියලා අපිට හෑන්ඩ් ලගේජ් එක කරගන්න පුළුවන්ද බැරිද කියන එක. යටින් තියෙනවා චෙක් බෑග් එක. ඒක ප්‍රශ්නයක් නෑ. කිලෝ 30යි. අපි නෙක්ස්ට් එකට යමු. ඊට පස්සේ අපිට ඕන නම් සීට් සිලෙක්ට් කරගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට මෙතන select seat from Kuwait dinar 0 කියලා තියෙනවා. ඒ කියන්නේ සීට් එක ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් ඕන නම් කිසිම මුදලක් අය නොකර. ගොඩක් වෙලාවට මෙතන ෆ්ලයිට් වල යටින් දාලා තියෙනවා සමහර ගාණක්. ඒ කියන්නේ රුපියල් 1000ක් වෙන්න පුළුවන් 7000ක් වෙන්න පුළුවන් එහෙම. එයාලයින් එක අනුව සහ සීසන් එක අනුව වෙනස් වෙනවා. ඉතින් අපිට සීට් එකක් සිලෙක්ට් කරගන්න මම නම් ගොඩක් වෙලාවට සීට් සිලෙක්ට් කරන්නේ මම ඕනේ සීට් එක යන්න ආසයි. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් කාට හරි උමනාවක් තියෙනවා නම් සීට් එකක් සිලෙක්ට් කරගන්න මෙතනින් ගිහිල්ලා අපිට මෙතන බලන්න පුළුවන්. දැන් මේ යන ෆ්ලයිට් එක A330 ෆ්ලයිට් එකක්. මොකද මේකේ සීට් පේලි 2යි 4යි 2යි. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ පැත්තේ තියෙනවා වම් පැත්තේ වින්ඩෝ එක. ඊට පස්සේ මැද පේලි 4යි දකුණු පැත්තේ පේලි 2යි. එතකොට සීට් 8ක් හරහට තියෙනවා. ඉතින් ඕන ෆ්ලයිට් එකක වින්ඩෝ සීට් එකක් ඕන නම් මේ වගේ සිලෙක්ට් කරගන්න පුළුවන්. හැබැයි මෙතන ගාණක් වැටෙනවා. නෑ මේක ෆ්‍රී. නිල් පාට සීට් වල ගාණක් ඇඩ් වෙනවා. අපි ෆ්‍රී සීට් එකක් දාගමු. හරි. next flight එකෙත් අපි window seat එකම දාගමු. ඊට පස්සේ තියෙනවා traveler details කියලා. ඉතින් මෙතන ඔයාලට මේ booking.com එක create කරද්දී ඔයාලගේ details දාන්න වෙනවා. phone number සහ gmail එක. එතකොට මේක automaticම මෙතන වැටෙනවා. traveler details බලන්න පුළුවන්. මම මේකේ උදාහරණයක් ගන්නම්. සාමාන්‍යයෙන් ගොඩක් අයට මෙතන ප්‍රශ්නයක් එනවා. ලංකාවේ තමයි ගොඩක් ප්‍රශ්න එන්නේ. මොකද ලංකාවේ නම දිග වැඩි. එහෙම ප්‍රශ්නයක් ආවහම මෙතන අපි දාන විදිය බලමු. මම ඒකට උදාහරණයක් ගන්නම්. බණ්ඩාරනායක මහත්තයා. මොකද එයාගේ නම දිග වැඩිනේ. SWRD බණ්ඩාරනායක. ඒ කියන්නේ සොලමන් වෙස් රිච්වේ ඩයස් බණ්ඩාරනායක. එහෙම නෙන්නේ. එතකොට අපි එයාගේ නම දාන්න ඕනේ. last name කියන එක ඉස්සරහ දාලමු. last name අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මොකද මේක තමයි වැදගත්ම දේ. එයාගේ වාසගම බණ්ඩාරනායක. එතකොට අපි දාමු බණ්ඩාරනායක. එහෙම. first name එයාගේ තියෙන සොලමන් වෙස් රිච්වේ ඩයස් බණ්ඩාරනායක. එතකොට අපි දාමු SW.
R D කියන එකනේ තියෙන්නේ. SWR එයාගේ D කියන්නේ ඩයස් කියන එක. මුල නමේ අන්තිම කෑල්ල එහෙම දාන්නට කමක් නැහැ. හරි. SWR ඩයස් බණ්ඩාරනායක. ඔන්න ඔහොම තමයි දාන්න ඕනේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මොකද වාසගම හරියටම දාන්න ඕනේ. වාසගමෙත් කෑලි දෙකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒක කලාතුරකින් එන්නේ. දිග වාසගමක් තියෙනවා නම් හිතන්නකෝ බණ්ඩාරනායක ආරච්චිකේ කියලා. එතකොට B දාලා ආරච්චිකේ කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගෙන්ඩර් එක දාගන්න පුළුවන්. මේල් නම් මේල්, ෆීමේල් නම් ෆීමේල්. බර්ත්ඩේ එක දාගන්න තියෙන්නේ. බර්ත්ඩේ එක හරියටම දාන්න හරි ඒ ටික ෆිල් කරා. දැන් ඔක්කොම හරි. දැන් අවසාන ස්ටෙප් එක අපිට යන්න තියෙන්නේ පේමන්ට් එකට. check and pay. හරි. මෙතනදී තියෙන මෙච්චරයි. ඔයාලා පේ කරන්න කලින් අනිවාර්යයෙන්ම දෙපාරක් ඔයාගේ විස්තර බලන්න ඕනේ. මෙතන තියෙනවා පළවෙනි ෆ්ලයිට් එක, දෙවෙනි ෆ්ලයිට් එක. ඔයාගේ ඩීටේල්ස් හරියට බලන්න. නම මෙතනදී අපිට ටිකට් එක බුක් කරද්දී විශේෂයෙන්ම කියන්න ඕනේ පාස්පෝර්ට් එකේ අංකයක් අදාළ වෙන්නේ නැහැ. ඔයාට ටිකට් එකක් බුක් කරන්න පාස්පෝර්ට් අංකයක් ඕනේ. ඔයා ටිකට් එක බුක් කරාට පස්සේ. ඒ කියන්නේ ටිකට් එක බුක් කරන්න ඔයාගේ ප්‍රධානම දේ තමයි ඔයාගේ නම. නම හරියටම තියෙන්න ඕනේ සහ ඊමේල් ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් ඒ වගේ දේවල් ගොඩක් වැදගත්. නමේ එක අකුරක් හරි වැරදුනොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එයාලයින් එකෙන් ඔයාලට යන්න දෙන්නේ නැහැ. ඒ හින්දා හැම වෙලේම නම ඩබල් චෙක් කරන්න. නමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා ටිකට් බුක් කරාට පස්සෙත් ඔයාලට ඒකට එයාලයින් එක කන්ටැක්ට් කරගන්න පුළුවන්. මොකද ඒකේ වෙබ්සයිට් එකට ගියාම එයාලා තියෙනවා කරන්න ඕනේ දේවල් දාලා. ඉතින් මෙතන C details කියලා බලන්න දෙපාරක්. හරියටම ඔයාගේ බලන්න සීට් එක ඔක්කොම වැටලා තියෙන වෙලාවට ඔයා යන දවස. මොකද මෙතන පේමන්ට් එක කරාට පස්සේ අපිට අපව රිෆන්ඩ් කරන්න බෑ. මොකද අපි දාගත්තේ ස්ටෑන්ඩඩ් ටිකට් එකක්. ඉතින් ඒ වගේ අර මම ඔයාලට කලින්ම කිව්වා ටිකට් එකක් චේන්ජ් කරගන්න උවමනාවක් තියෙනවා නම් ඒකට ෆ්ලෙක්සිබල් ටිකට් එකක් දාගන්න පුළුවන්. දැන් මෙතනින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ කාඩ් එක. දැන් මගේ කාඩ් එක වීසා එක ඕල්රෙඩි ඇඩ් කරලා තියෙන්නේ මම. ඔයාලගේ කාඩ් එකක් මෙතනින් ඇඩ් කරලා මෙහෙම ඇඩ් කරලා book and pay කියන ඔප්ෂන් එකට යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ ටිකට් එක බුක් වෙනවා. බුක් වෙලා ඒ දාපු වෙලාවෙම සමහරලාට දාලා විනාඩි 5න් තප්පර 5කින් මේ මේල් එකක් එන්නත් පුළුවන්. නැත්නම් 5ක් විතර එන්නත් පුළුවන්. ඒක කලබලයක් වෙන්න ඕනේ නැහැ. මෙතනින් බුක් කරාට පස්සේ ඔයාලගේ මේල් එකට මේල් එකක් එනවා. ඒ මේල් එකේ විදිහ මම පෙන්නනවා. මේ තියෙන්නේ මම කලින් බුක් කරපු ටිකට්. අපි දැන් බුක් කරපු ටිකට් එක එක්සැම්පල් එකක් විතරනේ. මම ඔයාලට පෙන්නන්නම් ටිකට් එකක් මම කලින් බුක් කරපු. මේ දැන් මගේ මේල් එකට ඇවිල්ලා තියෙනවා. එහෙම කුවේට් තිබිලිසි. ඒ කියන්නේ ජෝර්ජියා වලට ගියපු ටිකට් එක. මේකෙත් ඔයාලගේ අර විස්තර ටික ඔයාලගේ ඔක්කොම එනවා. ඒ සහ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් කන්ෆර්මේෂන් නම්බර් එක. PNR එක. ඉතින් මෙහෙම තමයි මේල් එක ඇවිල්ලා තියෙන්නේ. මෙතන වැල්ලා තියෙනවා ඔයාලගේ බුකින් එක කන්ෆර්ම් කියලා. ඒ ටිකට් නම්බරේ ඔක්කොම ඇවිල්ලා තියෙනවා. මෙතන බෑග් ඩීටේල්ස් ඔක්කොම ඇවිල්ලා තියෙනවා. ඔයාලට ටිකට් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඔයාලට යන්න ඕනේ go to booking details කියන එක. එතකොට ඔයාලා ඇප් එකට අරන් යනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ෆ්ලයිට් එකේ විස්තර. මේ මේල් එකෙන් තමයි යන්නේ. බෑග් විස්තර ඔක්කොම හරියටම ඇවිල්ලා තියෙනවා. ගෙවපු ගානත් ඇවිල්ලා තියෙනවා. ටිකට් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් ඔයාලට පුළුවන් download booking details. මෙන්න මෙහෙම ටිකට් එක ඔයාලට ඔටෝම ඩවුන්ලෝඩ් වෙනවා. මේක ඔයාලට මෙතන උඩම ඔප්ෂන් එකෙන් ෂෙයා කරලා ඔයාලගේ WhatsApp එකට යවා ගන්න පුළුවන්. නැත්නම් ඕන දිහාකට සේව් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම නම් රෙකමන්ඩ් කරන්නේ WhatsApp එකේ ඔයාගේ නම්බර් එක සේව් කරගන්න. එතකොට ඩිලීට් වෙන්නෙත් නෑ. ඕනම දෙයකට තියෙනවා. ගොඩක් ෆ්ලයිට් වලට මේක කොළ වලට print කරන්න උවමනාවක් නෑ. ඔයාලට ෆෝන් එකෙන් පෙන්නලා යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් මම හිතනවා ගොඩක් අයට ටිකට් එක බුක් කරගන්න කොහොමද කියලා සරලවම තේරෙන්න ඇති කියලා. ගොඩක් ස්තුතියි වීඩියෝ බලුවට.